ජීවිතයේ අමාරුම තැන්වලදී මනුස්සයෙකුට පිහිට වෙන්න හිත හැදෙනවා නම් ඒකට තමයි මනුස්සකම කියන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ නම් මේ මනුස්සකම දෝරේ ගලනවා. සුනාමි වෙලාවේ දකුණට පිහිට වෙච්ච එකේ කළගුණ දන්න දකුණේ මිනිස්සු අද මුළු රටටම උදව් කරන තැනට මනුස්සකමේ ගුණය අරන් ඇවිල්ලා තියෙනවා. මාතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ හැදෙද්දි ගාල්ලෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හැදෙද්දි ඒ මනුස්සකම අපිට පේනවා. දැක්ක හොඳම දෙයක් තමයි ලංකාවක් අමාරුවේ වැටිච්ච වෙලාවේ ගොඩක් රටවල් වලින් අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. කොටින්ම ඉතිහාසයේ පළවෙනි වතාවට ඉන්දියාවේ ගුවන්පතය පාකිස්තානයට විවෘත වෙනවා ලංකාව වෙනුවෙන්. ඒකයි මේ ලංකාව පිම්බිමක් කියන්නේ. ඒ පිම්බිම ඇතුලේ ඔබ පින් කඳක් වෙන්න. ආදරේ මගේ රටේ මිනිස්සුන්ට තෙරුවන් සරණයි. හරි ඉතින් අන්න දකුණේ අපි හර්ෂ සර් එක්ක එකතු වෙලා බස්නාහිර ගිහිල්ලා එන ගමන් තමයි මේ. ඉතින් අපි අපිට පුළුවන් උපරිම කරා. අපි ඉස්සරහටත් කරනවා. ඉතින් අපිට තව ආරංචි ආවා ජායල සීදුව ඒකල වගේ ප්‍රදේශවල මිනිස්සුන්ට කිසිම ආයුරකින් සහනාදරයක් ලැබිලා නැහැ. මේ වෙලාවට අපි ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනම් වෙලාව. ඉතින් අපි ඒ මිනිස්සුන්ට උදව් කරන්න අපේ දකුණේ මිනිස්සු එකතු වෙලා පුළුවන් අපි උපරිමයම කරමු.